හරි දුකයි. ඒ මනුස්සයාට බනලා ඒ මනුස්සයා එළියට ඇවිල්ලා අපි ෆෝම් දීලා එළියට එනකොට ලොකු ඉටරෙදි වලින් වහනවා. ඒ ගෙනාපු මේ සහනාධාර තුගේ වහනවා. ඒ ගම්පල ඒජ් ඔෆිස් එකේද සිද්ධ වුණේ? මේ ඔයාලට යන්න පුළුවන් නම් යනකොට බලාගෙන යන්න පුළුවන්. වහලා තියෙනවා. හරිද? ඒක තාම බෙදා දීමක් කළා නැද්ද? කොහොමද බෙදෙන්නේ කියලා කොහොමද බෙදෙන්නේ කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. හරි හිතට අමාරුවක් ආවා. අපි දෙන එනකොටත් කතා වුණා. මට සත්තයි මගේ අතේ සල්ලි තිබ්බනම් මම සාමාන්‍ය මිනිස්සු බඩගිනි කිව්වා. මං කණ කෑමක හරි දෙනවා. ඒක මේ ගම්වල ගන්න අය දන්නවා. මට තිබ්බොත් මං හොයලා හරි මවලා හරි ඒක මේ මිනිස්සයාගේ බඩගින්න වෙන්නේ දෙන මට ඒලා මම යාට කිව්වා මට ඇත්තටම ඇඳෙනවා. මගේ අතේ ලොකු ගාණක් නැහැ. මං හිතන්නේ ගෙදර දරුවෝ 3-4 දෙනෙක්වත් ඇතිනේ. මට එයාට දෙන්න අමාරුයි. ඒ වෙලාවට සල්ලි නැහැ. ඒක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මම අපේ පොල්කුඹුර වසමනේ පොල්කුඹුර වසමේ ග්‍රාම සේවකයෙක් ඉන්නවා. මම කතා කරලා මම කතා කරන දලව ගම්පල රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සරහ තියෙන ෂොප් එකේ මම ඉන්නේ උඩ තට්ටුවේ පදිංචිලා පල්ලෙහා තට්ටුවේ මම උයාගෙන කාපු බඩු ටික තිබ්බේ මේ මගේ ඔක්කොම විනාසයි මට 25000ක ගන්න පුළුවන්ද කියලා. ඒක ඇහුවේ ඇත්තටම කියනවා නම් මගේ තාච්චිය පිඟාන සමහර තාච්චි මම විසික් කරා. ජරාව එහෙම රැඳිලා ඒක දිහා බලන්න හිරිකිට විසික් කරා. ඔක්කොම විසික් කරා. විසික් කරලා ඉවරලා තමයි ඇහුවේ. එතකොට මගෙන් අහනවා ඔයා කොහොමද ඒක ඔප්පු කරන්නේ? මම කියන්නේ එන්න ඔයාලා නිලධාරීන් නම් කඩෙන් කඩේට ඇවිල්ලා බලන්න මොනවද වෙලා තියෙන විනාශ. මිනිස්සු කොහොමද වැඩ කරන්නේ? මිනිස්සු කොච්චර අසරණ වෙලා ඉන්නවද? මිනිස්සුන්ට මොනවද තියෙන අඩුපාඩු? ඒවා බලන්න තමයි යාලට තියෙන්නේ. වසන් 10ක් 12ක් බාර දෙන්නේ නැහනේ. නේ? දැන් මේ ගංගොතර ආව දවසේ ඉඳලා මේ දවසට එනකන් දවස් කීයක් ගෙවිල්ලද බලන්නකෝ. විනාඩි 5කට ඇවිල්ලා ෂොප් එක වටේ රවුමක් ගියා, පිටිපස්සෙන් රවුමක් ගියා, අතුළු උඩ පැත්තෙන් රවුමක් ගියා. ආනේ මේ දැක්කනේ කියලා දෙන්න පුළුවන් නේ. ඒත් එකම මට තවදී දැන් මතක් වුණා කොහෙද අපි ඒජන්ස් එකට ගිහිල්ලා ඉන්න වෙලාව එක මහත්තයෙක් ඇවිල්ලා කියනවා මගේ වාහන සේල් එක මේ වාහන සේල් එකේ මේ තියෙන ෆොටෝස් එහෙනම් ඔක ඇටච් කරන්නකෝ උත්තරේ ඊට පස්සේ එයා ඇහුවා මේ ෆොටෝ බලලා ඔයාට මගේ වාහන හානිය තාක්ෂේර කරගන්න පුළුවන්ද එතන හිටපු මිස්ගේ උත්තරේ ඔව් හරිද මං එතකොට එනකොට මෙයාට කිව්වා ඒ මිනිහයාගේ වාහන 10ක් තිබිලා 15කට දැම්මොත් 15කටත් දෙන්න සිද්ධ වෙනවානේ නේ ඇත්තට මේ දේ නේද වෙන්නේ මේ වෙලාවේ රාජ්‍ය සේවකයෝ යොසුලුව වැඩ කරන්න ඕනේ හැමතිස්සෙම වැඩ කරන්න හම්බ වෙන්නේ නැහනේ නේ රටේ හැමතිස්සෙම හැම දවසකම පැය 24 ওই විදිහට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහනේ මේ ආපදා තත්ත්වයක් නේ සාපේක්ෂව රාජ්‍ය සේවකයෝ කියන්නේ බොහොම පහසුවෙන් ටිකක් ඉන්න පිරිසක් දෙනවා අපි දන්නේ නේ ඇත්තටම මේ වගේ වෙලාවක මේ පිට රටින් එනවා. දැන් අපි මෙතනින් ඉන්නකොට එමිරේට් එකේ වාහන යනකොට ඇඬෙනවා මට. හරිද? පාකිස්තාන වාහන යනකොට ඇඬෙනවා මට. මට හිතෙනවා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔව් මේ ඔක්කොමලා අපේ ලංකාවේ මෙච්චර මේ පුංචි රටනේ. අපි කාටවත් වරදක් කරපු මිනිස්සු නෙවෙයිනේ. ඒ හින්දානේ යාලා එන්නේ නේ. අපි වෙනුවෙන් එහෙම ඇවිල්ලා උදව් කරන්නේ අපි වරදක් නොකරන හින්දානේ. එතකොට අපිත් එක්ක ඉන්න හැමදාම ගැටෙන මිනිස්සුන්ට අපේ දුක තේරෙන්නේ නැත්තේ. තව එක්කෙනෙක් කියනවා මේ සහෝදරයා එතන ආයතනයේ වැඩ කරන ප්‍රධානියෙක්ගේ පොඩි දරුවේ කාමරය ඇතුළට යනවලු නිකන් එළියට එනකොට නේ පාට පැන්සල් පෙට්ටිය අතට අරගෙන hina වෙයිගෙන එනවලු. අනේ ඒ දරුවෝ අපි දෙන්න එපා කියනව නෙවෙයි. මේ වගේ වෙලාවක හැමදේම නැති වෙච්ච මිනිස්සු ඉන්නවා. හැමදේක්ම නැති වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මෙතන අතෑරලා ගිහිල්ලා එතන මේ යාලට ෆෝම් පුරව දිදී එතන කාලෙ විනාශ කරගන්න බෑ. ඉස්සෙල්ලා ඉන්න තැන හදා ගන්න ඕනේ කණ්ඩ මොනවා හරි හදා ගන්න පුළුවන් විදිහට පාසුකම් ටික හදා ගන්න ඕනේ නේ. ඒ ටික හදා ගන්න යාලට උදව් කරන්නේ නැත්තේ ඇයි? දැන් අනිත් පළාතනම අපි දකිනවා. ඇත්තටම මේ හදවතට දැනෙනවා හරියද? මේ අර කාලයක් අර ජාතිවාදී අවුස්සේ හිටියානේ සිංහල දෙමළ මුස්ලිම් කියලා. අපේ මුස්ලිම් සහෝදරයෝ එයාලා සිංහල කියලා අතාරින්නෙත් නැහැ. මෙයා දෙමළ කියලා අතාරින්නෙත් නැහැ. හරිද? එයාලා ඔක්කොම එක විදිහට මම අද උදේ වීඩියෝ එක බලලා මට ඇඬිලා මම යාට කිව්වා බලන්නකෝ මේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන හැටි. ඇයි අපේ අයට අපි වෙනුවෙන් කැප වෙන්න බැරි? අපි මෙච්චර අසරණ වෙලා ඉන්නවා. අපි මෙච්චර නැති වෙලා ඉන්නවා. ඒ වෙලාවට කඩෙන් කඩේකට ඵලයන්ක ගිහින් බලපංකෝ. කියන මම යාට උදේ කියන මට ඇඬෙන්න මම එක හරිය අමාරුයි නවත්තගෙන මං කිව්වා. දැන් තමයි මිනිස්සු අඳුර ගන්න පුළුවන් වෙලාව. විනාඩියක් දෙන්න. ඇත්තට
මේ වීඩියෝ එක බ්‍රදර්ස් කන්ටිනියු කරන්න බැරි සිටුේෂන් එකක් තියෙන්නේ. මේ මං කණ්ඩගෙන පොඩු වලින් බේරගත්ත ටික විතරයි. ඉතුරු ටික ඔක්කොම මං ඉසින් කරා. හරිද? මගේ යාළුවාගේ කැමරා දෙකෙන් කැමරා තුනෙන් දෙකක් සපුරන්නේ ශ්‍රියානි කියලා නැන්ද කෙනෙක්. මගේ අම්මා වගේ ඒ නැන්ද තමයි මට කැම ටික වන්නේ දවල්ටයි රැටයි. මෙයාගේ තාත්ති කුලී වැඩ කරලා තමයි උදේ වේල හම්බ කරගෙන එන්නේ. හරිද? මාසේ අන්තිමේට තමයි මේ දේ උනේ. අපි හරි අමාරුවෙන් මේව රොටේට් කරගෙන යන්නේ. හරිද? මේ වගේ වෙලාවකට උඹලට කෑම වල්ලත් දෙන එක හරිය අපහසුතාවයක් දැනෙනවා නම් බත් මුලක් හරි බැඳගෙන හරෙලා බලන්න මේ මිනිස්සු මෙහෙම හරි කඩ කරන්නේ අපි මේව සාධාරණව ගත්තනේ කියලා බත් මුලක් හරි බැඳගෙන හරෙලා වතුර බෝතලයක් හරි අරගෙන හරෙලා අපිට මේ වෙලාවේ ඒකත් වටිනවා. මෙන්න මෙච්චරයි මම බේරගත්තේ. ඒ නිසා මේ ජරාවනේ මම කොහොමද ගන්න පුළුවන් නම් ගමු. කාණ්ඩනේ මේ වෙලාවේ ඉඳි කාණ්ඩනේ ඕනි කියලා මේ ටික විතරයි බේරගත්තා. අනිත් ඒවා ඔක්කොම මීරු ගාලා. දැනට ඔච්චර තියෙන්නේ ඔයගලන්ට. මේ ටික විතරයි දුන්නා බේරගත්තේ මේ. දැන් කන්න මේ ටික විතරක් තියෙන්නේ. වෙන මොනවද? මේවා තව අපි අද තියලවත් නැහැ. මගේ ශ්‍රියානි නැන්ද කියලා. ඒ නැන්ද තමයි කෑම එක හද එවන්නේ දවල්ටයි රේටයි. බත් එකක්. අපි දෙන්නට. ඇත්තටම අතපාල ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි අපි කවුරුත් මේ කඩේදී කිසිම මිනිසෙක් කිසිම කෙනෙකුට අතපාල ජීවත් වෙලා නැහැ. කිසිම මිනිස්සෙකුගේ රුපියලක් බැගෑපත් වෙලා ඉඳලා නැහැ. හම්බ කරගෙන කනකොට හරි නම්බු කරන විදිහට හම්බ කරගෙන කෑවා. තිරසන් වෙන්න එපා කියන්න අප්පා. ඔය විදිහට හැසිරෙන්න එපා කියන්න. සමහර මිනිස්සුගේ ගෙවල් වලට යන බඩු පාර්සල් වල තියනවලු පුංචි බිස්කට් එක මගේ ඇස් දෙකටම දැක්ක පුංචි බිස්කට් එක පුංචි සිග්නල් එක ගෙදර ඉන්නවා 4-5 දෙනෙක් එක බ්‍රෂ් එක ටූත් බ්‍රෂ් එකක් 5 දෙනාට මදින්න දෙක ටූත් බ්‍රෂ් එකක් නේ මං අහන්නේ ඇයි එහෙම කරන්නේ මේ වගේ බැරි වෙච්ච වෙලාවක මේ විදිහේ ඉන්න මිනිස්සුන්ගේ හොය ගිහිලා දීපල්ලකෝ සමහර ඔය ඕවාසි වැඩ කරන ලොකු නිලධාරීන්ගේ ගෙවල් වලට ගිහිලා පොඩ්ඩක් හොයලා බලන්න කියන්නේ කාමර වල පුරවලා තියනවලු මාස 2-3කට කෑම බීම කෑවට කමන්නේ මේ වගේ වෙලාවක අඩුම මේ වගේ වෙලාවක මේ මිනිස්සුන්ට කියන්නකෝ පොඩක් හොයලා බලලා මේ මොනවද වෙලා තියෙන්නේ මේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද මේ මිනිස්සු ජීවත් වෙච්ච මිනිස්සු නේද හොඳට එහෙම කියලායි හොයන්නේ නැත්තේ මට විශේෂයෙන්ම මං ඊයේත් මේ අද්දෙක්ගේ කියාවේ මට මොකක් හරි බලධාරියෙක්ගේ හරි නම්බර එකක්වත් තිබ්බනම් දෙයියනේ කියලා මං කතා කරලා කියනවා මෙන්න මේ විදිහ තමයි දේවල් සිද්ධ වෙන්නේ මට කන්න නෙවෙයි හරිද මට වඩා කන්න නැති අය ඉන්නවා මට වේල් දෙකක් හරි හම්බ වෙනවා කොහෙන් හරි තුනක් මෙයාගේ තාත්තට පින්සෙත් දෙන්න එක වේලක් හරි හම්බ වෙනවා අපිට එහෙම නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ඇයි මෙයාලා මේ විදිහට හැසිරෙන්නේ මට ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ උනේ මේ ගම්පල අමනුස්ස පිටියක් කරන්න එපා අමනුස්සකම් උපුරන්න එපා දේවල් නැති වෙලා ඉන්න මිනිස්සුන්ට තව දේවල් නැති කරන්න එපා ග්‍රාම සේවක මහත්තයලා ඔය ඇතුළේ ඉන්න නෝනලා මහත්තයලා කරුණාකරලා ඇවිල්ලා මේ ඔක්කොම කඩපේරි වල ගිහිල්ලා බලන්න මිනිස්සු කොහොමද වැඩ කරන්නේ තමන්ගේ මහන්සියෙන් වැඩ කරන්නේ අපි දෙන්න විතරයි මෙතන වැඩ කරන්නේ හේතුව මොකක්ද දන්නවද කාට හරි හොදන්න එන්න කිව්වොත් දවසට රුපියල් 3000ක් ඉල්ලනවා ඒකත් 3000ක් දෙන්නවත් අපි දෙන්නට නෑ 3000ක් දෙන්නවත් අපි දෙන්නට නෑ නැති හින්දා අපි මෙතන රට විලාදී හරි කමන්නේ අපි දෙන්නනේ කරමු කියලා කරනවා අපිත් එක්ක වැඩට හිටපු ළමයා වැඩට එන එක බව මගේ එරියා ඒ හැමදේම මේ දරාගෙන අපි දෙන්න විතරයි මෙතන වැඩ කරන්නේ තව කඩ කීයක් තියෙනවද ඕගේ දුක් විඳගෙන ඒ මිනිස්සු විතරක් කරන ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔයගලන්ට මෙතන සහායට කට්ටියක් කවුරු අවශ්‍ය කරනව නේද කවුරුත් නැහැ කවුරු කට්ටියක් අවශ්‍ය කරනව නේද මේකට ක්ලීන් කරන්න උදව් කරන්න කට්ටියක් අවශ්‍යයි නේද හිටියොත් හොඳයි නේද හරි හිටියොත් ඇත්තටම හොඳයි මට මතක ගින්තොට ප්‍රාදේශීය සභාවේ මෙතන කුණු පුරවලා තියෙනකොට ගින්තොට ප්‍රාදේශීය සභාවේ දෙවෙනි මහත්තයා වෙන්න ඕනේ මම ඔයාලා කොහෙන්ද මම ගින්තොට ප්‍රාදේශීය සභාවෙන් කිව්වා විනාඩි 20යි මුළු පාරම ක්ලීන් කරලා දුන්නා මෙහෙ තියෙනවා නගර සභාවක් තියෙනවා අපි නගරාධිපතිතුමාව දැක්කේවත් නැහැ මෙහෙට ඉන්නවා ග්‍රාම සේවකලා තව වෙනතුරු දැක්කේවත් නැහැ එන්න ඔයාලා එන්න ඇවිල්ලා බලන්න ඔයාලගේ ගාවට අපි එනවනේ සුහදව ඉන්නවනේ පාර දෙකක් කතා කරනවනේ අපි සුහදව හිටපු මිනිස්සුනේ නේ මේ වගේ බැරි වෙච්ච වෙලාවට නෑ විතරක් නැහැනේ එන්න ඔයාලා ඇවිල්ලා කඩෙන් කඩේට මොනවද තියෙන අවශ්‍යතාව මොනවද ඔයාලට වෙන්න ඕනි කියලා යන්න කවුරුත් නැහැ
එච්චරයි සහෝදරයෝ මට කියන්න තියෙන්නේ. මේ වැටිලා තියෙන වෙලාවේ අඩියට මුලටම කරටියට හිර වෙන්න වටන්න එපා. පින් සිද්ධ වෙයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. බොහොම ස්තුතියි. ඇත්තටම මට මේ වීඩියෝ එක ඇත්තටම මම ගොඩාක් සංවේදී වුණා. මට කම්ප්ලීට් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මිත්‍රවරුනි මෙහෙමයි. දැන් අපි Facebook එකේ එහෙම පම්පෝරේ ගැහුවානේ. රයිට් අපි සහාය දක්වනවා අරක මේක මුස්ලිම් ජාතිවාද අනම්මනම් ගේන්න එපා කියලා කරුණා කරලා ඇවිල්ලා ගම්පල ලවර්ස් එකට ඇවිල්ලා බලන්න මේක සිටුේෂන් එක. රයිට් වියලි ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය මේ වගේ දේවල් කළමනාකරණය කරන්නේ නැහැ. රයිට් මේක ගැන මම ඇත්තටම දැනුවත්වම මේ කතා කරන්නේ. කිසිම දෙයක් කළමනාකරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සහාය දැක්වීම. අපි ඇත්තටම සිංහල ගැලුකුවට පම්පෝරේ ගැහුවට අපි වැඩක් කරගන්න මිනිහෙකින් රුපියල් 4500 3000ක් අපි ඉල්ලනවා. රයිට් මේ නිසා මට ඇත්තටම මට කියන්න ඕන දේ මම මේලා හිර වෙලා ඉන්නේ මට කියා ගන්න බෑ. මං කියන්න ඕන හැමදේම මේ දලවස්සිට මේ සොයුරිය කිව්වා. ඒක පැහැදිලිව එතුමියා ප්‍රකාශ කරා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.